සුබ දවසක් යාළුවෝ සියලු දෙනාටම The Black Trader YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ Forex මුලින් ඉඳලා කියලා දෙන වීඩියෝ මාලාවේ 7 වෙනි වීඩියෝ එක. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා Forex trading වල කොහොමද අපි stop loss එකක් තියන්නේ, ඒ වගේම කොහොමද අපි take profit එකක් තියන්නේ, ඒ වගේම කොහොමද අපි RR එකක් maintain කරලා, ඒ කියන්නේ risk to reward ratio එකක් හරියට maintain කරලා forex වල accuracy එක 150ටත් වඩා අඩු වුණාට පස්සේ අපි කොහොමද අවසානයේ හොඳ profit එකකට යන්නේ කියලා මම අද ඔයාලට සරලව කියලා දෙනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එක පළවෙනි වතාවට නම් බලන්නේ, ඔයාට පුළුවන් මගේ කලින් වීඩියෝ ටිකත් බලලා මේ වීඩියෝ එක බලන්න එන්න. ඔයාට පුළුවන් YouTube එකට ගිහිල්ලා The Black Trader කියලා search කරන්න. search කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තියෙන YouTube channel එක හම්බ වෙනවා මගේ. ඒ YouTube channel එකේ පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මෙතන videos කියලා කොටසක් තියෙනවා. ඒ වගේම short කියලා කොටසක් තියෙනවා. ඒ වගේම playlist කියලා කොටසක් තියෙනවා. මම ඔයාලා වෙනුවෙන් forex සම්බන්ධව මුල ඉඳලම playlist එකක් අරගෙන අවිල්ලා තියෙනවා. මේ playlist කියන එක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ playlist එකක් ඔයාලට හම්බ වෙනවා. ඒ playlist එක open කරගත්තට පස්සේ forex trading මුල සිට සරලව ඉගෙන ගමු කියලා ඔයාලට වීඩියෝ කීපයක් මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. මේ පළවෙනි වීඩියෝ එකේ ඉඳලා ඉස්සරහට වීඩියෝ ටික පිළිවෙලට බලාගෙන යන්න. එහෙම බලාගෙන ගියාට පස්සේ ඔයාලට forex සම්බන්ධව දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බ වෙනවා. හරි. ඉතින් මම මේ පළවෙනි වීඩියෝ එකේදී කතා කරනවා forex කියන්නේ මොකක්ද? ඇත්තටම forex market එකේ මොකක්ද වෙන්නේ? forex market එකේ අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා මම සරලව ඔයාලට කියලා දෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකේදී කතා කරනවා currency pair සම්බන්ධව. ඊට අමතරව ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා lot සහ leverage සම්බන්ධව. ඊළඟට කතා කරනවා pip සහ pipet සම්බන්ධව. ඊට පස්සේ මම කතා කරනවා කොහොමද candle එකක් print වෙන්නේ කියලා. ඒ වගේම ඊළඟට මම කතා කරනවා forex market structure එක සම්බන්ධව. හරි, forex market structure එක කොහොමද වැඩ කරන්නේ, කොහොමද මේ මාකට් එක දුවන්නේ කියලා මම සරලව ඔයාලට කියලා දෙනවා. ඒකෙදි මම කතා කරනවා BOS කියන්නේ මොනවද, CHOCH කියන්නේ මොනවද, ඒ වගේම MSS කියන්නේ මොනවද කියලා මම සරලව ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ මාලාව මුල ඉඳලා පිළිවෙලට බලාගෙන ගියොත් ඔයාලට forex සම්බන්ධව දන්නේ නැති ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව අද වීඩියෝ එකට යමු. මම ඔයාලට මාකට් ස්ට්‍රක්චර් වීඩියෝ එකේදී කිව්වා මාකට් එක සාමාන්‍යයෙන් දුවන්නේ එක්කෝ අප් ට්‍රෙන්ඩ් එකක්, එක්කෝ ඩවුන් ට්‍රෙන්ඩ් එකක්, එක්කෝ කන්සොලිඩේෂන් එකක් විදිහට කියලා. එහෙම නැත්නම් අපි කියන එකට රේන්ජ් ඉන් මාකට් එකක් කියලා. හරි. එතකොට මම ඔයාලට කිව්වා අපි රේන්ජ් ඉන් මාකට් වල සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන්නේ නැහැ. අපි ට්‍රේඩ් කරනවා නම් එක්කෝ අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන්න ඕනේ, එහෙම නැත්නම් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන්න ඕනේ කියලා. හරිනේ. එතකොට මම මෙන්න මේ විදිහට අප් ට්‍රෙන්ඩ් එක ඇඳගත්තොත්, හරි, මේ විදිහට මම අප් ට්‍රෙන්ඩ් එක මේ පැත්තෙන් ඇඳ ගන්නම්. ඒ වගේම මේ පැත්තෙන් මම ඩවුන් ට්‍රෙන්ඩ් එක ඇඳ ගන්නම්. හරි. මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි stop loss එකක් සහ take profit එකක් කොහොමද අපි තියාගන්නේ කියලා. හරි. මේක අප් ට්‍රෙන්ඩ් එකක්නේ. එතකොට අපි ගන්නේ buy trade. buy trade එකක් ගන්නවා නම් අපි හිතමු මෙන්න මේ level එකකින් අපි buy trade එකක් ගත්තයි කියලා. හරි. මෙන්න මේ price range එකෙන් මෙන්න මේ level එකෙන් අපි entry එකක් ගන්නවා market එක buy වෙනවා කියලා. හරිද? එතකොට අපි stop loss එක අපි තියන්නේ පල්ලෙහායි. ඒ කියන්නේ buy trade එකක නම් stop loss එක අපි තියන්නේ entry price එකට වඩා පල්ලෙහායි. හරි. ඔයා තියෙනවා නම් pip 10ක්, ඔයා තියෙනවා නම් pip 30ක්, ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා තියෙන pip ගාන ඔයා risk කරන amount එකත් එක්ක කැල් කරලා ඔයාට පුළුවන් මෙන්න මෙතන stop loss එක entry price එකට වඩා පල්ලෙහායි තියන්න. හරිද? buy trade එක entry price එකට වඩා පල්ලෙහින් තමයි අපි stop loss එක තියන්නේ. take profit එක entry price එකට වඩා ඉහළින් තමයි අපි තියන්නේ. sell trade එකක් ගන්නකොටත් ඒ විදිහම තමයි. sell trade එකක් ගන්නකොටත් අපි මේ level එකෙන් අපි sell එකක් ගන්නවා නම් sell එකේ SL එක නැත්තම් stop loss එක අපි තියන්නේ entry price එකට වඩා ඉහළින්. මෙන්න මෙතන entry price එක නම් entry price එකට වඩා ඉහළින් තමයි අපි SL එක තියන්නේ. TP එක තියන්නේ
එන්ට්‍රි ප්‍රයිස් එකට වඩා පල්ලෙහායි. ඒ සෙල් එන්ට්‍රියක් ගන්නකොට. හරිනේ. මං හිතනවා පැහැදිලි ඇති කියලා. එතකොට ස්ටොප් ලොස් එකක් සහ ටේක් ප්‍රොෆිට් එක ඔන්න ඔය විදිහට තමයි තියන්නේ. ඔයා ට්‍රේඩ් එකක් ගන්න කලින් ඔයා ඩිසයිඩ් කරනවා මාකට් එක මෙන්න මෙතනින් අප් එකක්. එහෙම නැත්නම් මාකට් එක ඉහළට යයි. එහෙම නැත්නම් මාකට් එක පහළට යයි කියලා ඔයා ඩිසයිඩ් කරනවානේ. අන්න ඒ වෙලාවේ ඔයා තීරණය කරන්න ඕනේ ඔයා කොතෙට්ටද SL එක තියන්නේ කොතෙට්ටද TP එක තියන්නේ. එහෙම නැත්නම් ටේක් ප්‍රොෆිට් එක තියන්නේ කියලා. හරි. ඔයා ට්‍රේඩ් එක දැම්මට පස්සේ SL එකයි TP එකයි ඩිසයිඩ් කරන්න යන්න එපා. ඔයා ට්‍රේඩ් එක දාන්න කලින් තමයි මේ දේවල් හරියට තීරණය කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාගේ රිස්ක් මැනේජ්මන්ට් එකට ඒක බලපානවා. හරිනේ. මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. එතකොට SL එකක් තියන්නේ ඔන්න ඔය විදිහට buy trade එක නම් SL එක තියන්නේ entry price එකට වඩා පල්ලෙහායින්, TP එක තියන්නේ entry price එකට වඩා ඉහළින්, sell trade එක නම් entry price එකට වඩා ඉහළින් SL එක තියෙනවා. එහෙම නැත්නම් stop loss එක තියෙනවා. entry price එකට වඩා පල්ලෙහායින් take profit එක තියෙනවා. හරිනේ. මං හිතනවා ওই දෙක සරලව ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. අපි මේක ලයිව් මාකට් එකට ගිහිල්ලා එක්සැම්පල් එකක් බලමු. එහෙම වුණොත් ඔයාලට තේරෙවි. හරි. මම මේ ටික අයින් කරගන්නම්. අයින් කරලා ලයිව් මාකට් එකේ අපි බලමු කොහොමද SL එකක් සහ TP එකක් තියන්නේ කියලා. buy trade එකක් ගන්නවා නම් අපි හිතමු මෙන්න මේ ලෙවල් එකකින් අපි buy trade එකක් ගන්නවා කියලා. එතකොට මම මේ මෙතන SL එක මේ swing low එකකින් තියෙනවා. TP එක මෙන්න මේ විදිහට උඩට තියෙනවා. මෙන්න මේ වගේ ලෙවල් එකක් බලලා. හරි. මේ ලෙවල් එකට අපි TP එක තිබ්බයි කියමුකෝ. එතකොට ඔන්න ඔය විදිහට තමයි SL එකයි TP එකයි අපි තියන්නේ. SL එක entry price එකට වඩා පල්ලෙහායින් තමයි තියන්නේ. මෙන්න මේ ලෙවල් එකකින් entry ගත්තා නම් SL එක තියන්නේ මෙන්න මේ swing low එකෙන් මෙන්න මේ level එකට SL එක තියෙනවා. TP එක මෙන්න මේ level එකට තියෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි buy trade එක SL එක සහ TP එක තියන්නේ. හරි. sell trade එකක් ගත්තොත් අපි හිතමු මේ level එකකින් අපි sell trade එකක් ගත්ත කියලා. එතකොට මේ උඩ තියෙන swing high එකට අපි SL එක තියලා TP එක මෙන්න මේ විදිහට පල්ලෙහාට තියන්න පුළුවන් මෙන්න මේ ලෙවල් එකක් බලලා. මම මේ දේවල් කොහොමද කරන්න කියලා ඉස්සරහ වීඩියෝ වලදී සම්පූර්ණයෙන් කියලා දෙනවා. ඒ නිසා දැනට මේ දේවල් නොතේරුණාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොමද මේ ලෙවල් බලන්නේ මේකට මාකට් එක එනවා කියලා කොහොමද කියන්නේ කියලා මම ඔයාලට ඉස්සරහ වීඩියෝ වලදී කියලා දෙන්නම්. හරි. දැනට SL එකක් තියන්නේ මෙන්න මේ විදිහට, TP එකක් තියන්නේ මෙන්න මේ විදිහට කියලා ඉගෙන ගත්තා නම් ඇති මේ වීඩියෝ එකේදී. එතකොට ඉස්සරහ වීඩියෝ වලදී අපි මේ දේවල් කොහොමද කරන්නේ කියලා ඉගෙන ගමු. හරි. එතකොට sell trade එක SL එක තියන්නේ උඩින් entry price එකට වඩා උඩින්, TP එක තියන්නේ entry price එකට වඩා පල්ලෙහායි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි SL එකයි TP එකයි buy trade එක සහ sell trade එක තියන්නේ. හරි. මං හිතනවා පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ තව දෙයක් අපි ඉගෙන ගන්න ඕනේ. ඇයි අපි SL එකක් තියන්නේ? ඇයි අපි TP එකක් තියන්නේ? හරි. ගොඩක් වැදගත් දෙයක් නේ. ගොඩක් අය මේක දන්නේ නැහැ. ගොඩක් අය SL තියන්නේ නැහැ. නැත්තම් stop loss තියන්නේ නැතුව ට්‍රේඩ් කරනවා. ඉතින් ඒක වැරදි දෙයක්. ගොඩක් අය කියන දෙයක් තමයි SL ඕනේ නැහැ. SL ට්‍රේඩ් කරන්න ඕනේ නැහැ. එහෙම ට්‍රේඩ් කරන කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒ වැරද්ද හදාගන්න SL නැතුව ට්‍රේඩ් කරන්න එපා. හරි. අපිට මේ මාකට් එකක් හරියටම රන් වෙන්නේ මේ විදිහට කියලා අපිට කාටවත් කියන්න බෑ. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් SL එකක් තියලා ට්‍රේඩ් කරන්න. SL නැතුව ට්‍රේඩ් කරන්න එපා. කිසිම ට්‍රේඩ් එකක් ඔයාට 100% කන්ෆර්මේෂන් තිබ්බත් ඔයා SL එකක් නැතුව ට්‍රේඩ් කරන්න එපා. SL එකක් නැතුව ට්‍රේඩ් කරනවා කියලා කියන්නේ ඔයාගේ account එකම ඔයා රිස්ක් කරනවා කියන එක තමයි. දැන් මේ sell trade එකේ මෙතනින් entry එක ගත්තට පස්සේ ඔයා හිතන්නේ නැති විදිහට මාකට් එක තව දුරටත් අප් වුණොත් ඔයා SL එකක් දාලා නැත්තම් ඔයාගේ මෙන්න මේ හරියට වගේ යනකොට ඔයාගේ account එක wash වෙලා තියෙයි. SL එකක් දාලා තිබ්බොත් ඔයා මෙන්න මේ level එකට ගියාට පස්සේ නැත්තම්
ස්ටොප් ලොස් ලෙවල් එකට ගියාට පස්සේ ඔටෝමැටිකලි ඔයාගේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. හරි. ටේක් ප්‍රොෆිට් එකත් ඒ විදිහම තමයි. ටේක් ප්‍රොෆිට් ලෙවල් එකට ගියාට පස්සේ ට්‍රේඩ් එක ඔටෝමැටිකලි ක්ලෝස් වෙනවා. ඉතින් ඔය හින්දා තමයි ටේක් ප්‍රොෆිට් එකක් සහ SL එකක් අනිවාර්යෙන්ම දාන්න ඕනේ. ටේක් ප්‍රොෆිට් එක කෙසේ වෙතත් SL එක නම් අනිවාර්යයි. කවුරු කොහොම කිව්වත් SL එක දාන්නේ නැතුව ට්‍රේඩ් කරන්න එපා. හරි. ඒ දේ හොඳට මතක තියාගන්න. මොකද අපිට 100% මාකට් එක රීඩ් කරන්න බෑ. කිසිම කෙනෙකුට මාකට් එක 100% රීඩ් කරන්න බෑ. ඉතින් ඒ නිසා ඔයාලා SL එකක් දාන්නේ නැතුව නම් මෙච්චර කල් ට්‍රේඩ් කරේ. මෙතනින් ඉස්සරහට ඔයාලා අනිවාර්යයෙන්ම SL එකක් යූස් කරන්නම ඕනේ. ඔයා රිස්ක් කරන්නේ එක ට්‍රේඩ් එකකට ඩොලර් 1ද 2ද 3ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඔයා SL එකක් යූස් කරන්න ඕනේ. හරි. මං හිතනවා ඔයාට කතන්දරේ පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. මෙච්චර කාලයක් ලොස් වුණා නම් ඔයා කල්පනා කරලා බලන්න ඔයා කොහොමද ලොස් වුනේ කියලා. හරි. SL නැතුව ට්‍රේඩ් කරන්න නැති. එහෙම නැත්නම් SL එක දාලා SL එක අදින්න නැති. එහෙම වුණත් ඔයාගේ account එක ලොකු ගාණක් රිස් වෙනවා. හරි. මම මේ දේවල් ඉස්සරහට ඔයාලට සරලව පැහැදිලි කරලා දෙන්නම්. අද වීඩියෝ එකේදී කතා කරන්නේ SL එක සහ take profit එක කොහොමද අපි තියාගන්නේ කියලා. හරි. ඊළඟට අපි කතා කරනවා risk to reward ratio එකක් සම්බන්ධව. මොකද්ද මේ risk to reward ratio එකක් කියලා කියන්නේ? හරි. අපි ඒකට කියනවා කෙටි කරලා RR එකක් කියලා. මොකද forex සම්බන්ධව කතා කරනකොට ගොඩාක් අය කතා කරනවා ඔය RR එක සම්බන්ධව. හරි. එතකොට මොකක්ද ඔය RR එකක් කියලා කියන්නේ? risk to reward ratio එකක් කියලා කියන්නේ මොකක්ද? හරි. RR එකක් කියලා කියන්නේ මෙන්න මේ කතන්දරේ. ඔයා රිස්ක් කරන්නේ කොච්චරක්ද? ඒ වගේම ඔයා බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ රිවෝඩ් එකක්ද කියන එකයි ඕකෙන් කියන්නේ. හරි. ඔයා කොච්චර ප්‍රමාණයක් රිස්ක් කරලා කොච්චර ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවද කියන එකයි කියන්නේ සරලවම. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයා මෙන්න මේ ලෙවල් එකට හරි මෙතන ඉඳන් ගමුකෝ මෙන්න මේ ලෙවල් එකට මේ ස්ටොප් ලොස් එකට ඔයා ඩොලර් අපි හිතමු 10ක් රිස්ක් කරා කියලා. ඔයා ඩොලර් 10ක් රිස්ක් කරනවා. ඒ වගේම ඔයා මෙතන ඉඳන් ටේක් ප්‍රොෆිට් එකට ඩොලර් කීයක් බලාපොරොත්තු වෙනවද? හරි. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා ස්ටොප් ලොස් එක වගේ 3 ගුණයක් බලාපොරොත්තු වෙනවා නම් ඔයාට ඩොලර් කීයක් හම්බ වෙනවද? ඩොලර් කීයක් හම්බ වෙනවද? ඩොලර් 30ක් හම්බ වෙනවා. එතකොට risk to reward ratio එක මේක කීයද? 1:3යි. හරි. අන්න ඒ විදිහට තමයි risk to reward ratio එක අපි බලාගන්නේ. දැන් මෙන්න මේ tool එකේ පල්ලෙහායින් මෙන්න මේ පල්ලෙහායින් තියෙනවා මැද හරියේදී risk to reward ratio කියලා. 3.11 කියලා කියනවා. අන්න ඒක තමයි අපි risk to reward ratio එකක් කියලා කියන්නේ. එතකොට ඔයා රිස්ක් කරන්නේ කොච්චරක්ද? ඒ වගේම ඔයා කොච්චරක් බලාපොරොත්තු වෙනවද? ඒ වගේ කී ගුණයක් බලාපොරොත්තු වෙනවද කියන එක තමයි ඒකෙන් කියන්නේ. හරි. ඉතින් ට්‍රේඩ් කරනවා නම් ඔයාට කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි risk to reward ratio එකක් මේන්ටේන් කරන එක. ඔයා 1 to 2ද 3ද 4ද 5ද කියන එක අදාළ නැහැ. ඔයාගේ හොඳ accuracy එකක් තියාගෙන හොඳ RR එකක් මේන්ටේන් කරත් ඔයාට ලොකු profit එකකට යන්න පුළුවන්. මම ඒක ඔයාලට උදාහරණයකින් මෙන්න මේ විදිහට පැහැදිලි කරලා දෙන්නම්. අපි හිතමු ඔයා gold market එකේ trade කරන trader කෙනෙක් කියලා. XAU USD කියන market එකේ තමයි ඔයා trade කරන්නේ. ඔයා දවසට ගන්නවා trade 10ක් කියලා අපි හිතමු. එතකොට total trade ගන්න ඔයා 10ක්. ඒ total trade 10ම ගන්න ඔයා 1 to 3 කියන RR එකකින්. ඒ කියන්නේ 1 to 3 කියන risk to reward ratio එකකින් තමයි ඔයා මේ trade 10ම ගන්න. ඒ කියන්නේ ඔයා ඩොලර් 10ක් රිස්ක් කරනවා නම් ඔයා බලාපොරොත්තු වෙනවා ඩොලර් 30ක්. ඔන්න ඔය විදිහට තමයි ඔයා මේ trade 10ම ගන්න. හරිද? එතකොට මම මේ කියලා දෙන්නේ RR එකක් මේන්ටේන් කරපුවාම කොහොම රිසල්ට් එකක්ද එන්නේ කියලා. හරි මේ දේ හරියට තේරුම් ගන්න. එතකොට ඔයාලට ලොකු වැඩක් කරගන්න පුළුවන් මේ ගමනේදී. හරි. ඊට පස්සේ අපි හිතමු මේ ගන්න ට්‍රේඩ් 10ෙන්ම ඔයා ලොස් වෙනවා. ලොස් ට්‍රේඩ් යනවා. ට්‍රේඩ් 6ක්ම ලොස් වෙනවා කියලා හිතමු. හරි. ඔයා ලොස් වෙනවා ට්‍රේඩ් 6ක්ම. හැබැයි ඔයා වින් වෙනවා ට්‍රේඩ් ප්‍රොෆිට් ට්‍රේඩ් යනවා
ප්‍රොෆිට් ට්‍රේඩ් යනවා ට්‍රේඩ් 4ක් කියලා හිතමු. හරිද? එතකොට ලොස් වෙලා තියෙනවා ට්‍රේඩ් 6ක්, ප්‍රොෆිට් වෙලා තියෙනවා ට්‍රේඩ් 4ක්. අපි හිතමු ඔයා මේ හැම ට්‍රේඩ් එකකටම එකම ගාණක් තමයි රිස්ක් කරන්න කියලා. උදාහරණයක් විදිහට අපි හිතමු ඩොලර් 10ක් එක ට්‍රේඩ් එකකට රිස්ක් කරනවා කියලා. එතකොට ඔයාගේ ලොස් වෙලා තියෙනවා ට්‍රේඩ් 6ක්, ලොස් ට්‍රේඩ් 6යි. එතකොට ඒ 6 වැඩි වෙන්න ඕනේ ඩොලර් 10න් නම් ඔයාට ලොස් වෙනවා ඩොලර් 60. පැහැදිලිනේ? ලොස් ට්‍රේඩ් ගිහිල්ලා තියෙනවා ට්‍රේඩ් 6ක්. ඒක ඩොලර් 10න් වැඩි වෙච්චාම ඩොලර් 60යි. වා ඩොලර් 60ක් ලොස් වෙලා තියෙනවා. හැබැයි ඔයා ප්‍රොෆිට් කරලා තියෙනවා ට්‍රේඩ් 4ක්. හරිද? එතකොට ප්‍රොෆිට් ට්‍රේඩ් තියෙනවා ට්‍රේඩ් 4ක්. ඒ ට්‍රේඩ් 4 වැඩි වෙන්න ඕනේ ඩොලර් 30න්. එතකොට ඔයාට ඩොලර් 120ක් එනවා. ඇයි මේක ඩොලර් 30න් වැඩි වුනේ? ඔයා ගහන්නේ 1 to 3 RR. ඔයා රිස්ක් කරන්නේ ඩොලර් 10ක් නම් ඔයාට රිවෝඩ් එක ඩොලර් 30ක් එනවා. ඒ හින්දා තමයි ඔයා ප්‍රොෆිට් කරේ ට්‍රේඩ් 4යි. ඒ ට්‍රේඩ් 4 ඩොලර් 30න් වැඩි වෙච්චාම ඩොලර් 120යි. එතකොට ඔයාගේ net profit එක කීයද? net profit එක ඔයාගේ ඩොලර් 60යි. හරිනේ? මං හිතනවාට පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. එතකොට ඔයාගේ win rate එක කීයද? win rate එක 140යි. හරිද? 140ක win rate එකකුත් තියාගෙන loss trade 6කුත් ගිහිල්ලා profit trade 4ක් විතරක් ඇවිල්ලා ඔයා අවසානයේදී ඩොලර් 60ක profit එකකුත් ගන්නවා. ඔන්න ඕක තමයි RR එකක් maintain කරන එකේ වාසිය. හරි? මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ස්ටොප් ලොස් එකක් කොහොමද අපි හරියට තියන්නේ? ටේක් ප්‍රොෆිට් එකක් අපි කොහොමද හරියට තියන්නේ? RR එකක් කොහොමද අපි හරියට මේන්ටේන් කරන්නේ? RR එකක් ගහන එකේ වාසිය කොහොමද කියලා මම ඔයාලට අද සරලව පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වෙන කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙන්න. මොකද මං ඉස්සරහට ඔයාලට ICT, SMC, MSNR කියන concept පිළිවෙලට උගන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් උනායි කියලා. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.